महायुद्धयुद्धि काले बैस्कविल मंदिरे अधिपति ह्यूगो बैस्कविल ආගමතාවේ කරුණු තිරිස අදගතිය රැඳලේ කරුණා ඔහු ප්‍රදේශයේ ගෝවියෙකුගේ රෝමන් තරුණ දියණියක් කෙනෙකුට බැස්කවිල් මන්දිරයේ සිරකර තිබුණා. රාත්‍රී සාදයක් අතරතුර ඇය මල් පිදුරක ආධාරයෙන් පැන ගියා. ප්‍රීමත් සිටි හියුගෝ බැස්කවිල් කෝපවිෂ්ඨව කළු වෙළඹපු හරහා ඇය පසුපස පැනවේ තමාගේ ආත්මය ලක්ෂයට පූජා කළ බව පවසනවා. मंदिरे दडबल्लन विहादमातिमन अतः ඔහුගේ මිතුරන්ද ඔහු පසුපස හඳේලිය මිතුරන් මුලින් යුතිබේ ආරුණිය බිම වැතිරෙන්නේ කොසිනා ඔහුගේ සිරුරු බියවිලා කිව්කෝ බැස්කවිල්ගේ සිරුර මත නැගී ඔහුගේ කෙල පිහිසුළු බල්ලෙකි රුවක් එදා බැස්කවිල් පරපරේ ශාපය උරුණු දිනේ සැරිසරන ඒ රුව හැඩයෙන් බල්ලෙකුට සමාන ප්‍රමාණයෙන් සිංහයෙකුට වඩා විශාල අද්භූත සත්වයෙක්. रेडिया के घाला වුඩ්සන් ඔය පස්තම ගැන මොනවද හිතන්නේ? ඔබට පිටිපස්සට ටෙස්ට් එකක් තියෙනවා වගේ. නෑ පිටිපස්ස රැස් නැති වුණාට මගේ ඉදිරියේ හොඳින් ඔපදාපු පොච්චක් තියෙනවා. ඔය බස් තම මාව හමු වෙන්න ආපු කෙනෙක් අමතක වීමෙන් දාලා ගිය එකක්. මම දන්නේ නැහැ ඌ ආවේ ඇයි කියලා. නමුත් ඔක හොඳ මතකයක් වේවි අපිට. ඕක පරීක්ෂාවේ මොනවද දෙන්න පුළුවන් නිගමන? මම හෝම්ස්. ඔබ දන්නා මගේ ක්‍රමවේදය. ඒව යොදා ගන්න. හොඳයි. අපි උත්සාහ කරලා බලමු. මුලින්ම මේකේ කොටලා තියෙන අකුරු ජේම්ස් මෝටිමර් MRCS. ඔහු දොස්තර කෙනෙක්. විශිෂ්ටයි. CCH මිතුරන්ගෙන් CCH ඉච්චකුරන් කියන්නේ හන්ට්. විනෝදාංශයට තඩේම යන කෙනෙක් වෙන්න ඕන. ඊළඟට බලමු බස්තම. මේ
මේක හුඟක් පොළොදු වෙලා. ඒක තේරුම මොකද්ද? හරි. ගොඩක් ඇවිදපු කෙනෙක්. මේ විල් හොඳටම ගෙවිලා. එන්න. නතරේ නෙමෙයි. ගම්බද වෛද්‍යවරයෙක්. මැදිවී කෙනෙක් වෙන්න පුළුවන්. වොට්සන් ඔබ ඉතාම දක්ෂයි. හැබැටම හැම කෙනෙක්ම උපතින් විශිෂ්ටයෙක් නොවෙන්න පුළුවන්. කෙනෙකුට උපතින්ම සමහර දක්ෂතා නැති වෙන්න පුළුවන්. ඒත් මහන්සියෙන් ඔහුට ගොඩනගා ගන්න බාධාවක් නැහැ. ඔබ ඒ වගේ කෙනෙක්. ඔහොම ස්තුති හම්ස්. ඔබ බොහොම දේවල් නිවැරදිව අනුමාන කළා. මට අතෑරිච්චමක් තියෙනවාද ඒ කියන්නේ? වොට්සන් ඔබගේ නිගමන බොහොමයක් සාර්ථකයි. මම කිව්වේ බොහොමයක් කියලා. ඒ කියන්නේ ඔක්කොම නෙමෙයි. ඔබ කිව්ව හරි. මොහු ගම්බද වෛද්‍යවරයෙක් ගොඩක් ඇවිදින. එහෙනම් හරි. ඒත් වොට්සන් CCH අකුරු ගැන ඔබගේ නිරීක්ෂණය වැරදි. CCH අකුරු වලින් කියන්නේ දඩයම් සම්බන්ධයක් නෙමෙයි. චාරින් ක්‍රොස් හොස්පිටල් ගැන. එහෙමද? වෛද්‍යවරයෙක් ලන්ඩනේ දාලා ගම්බද පළාතකට එනවා කියන්නේ ඔහු ලන්ඩනේ ස්ථාවර වෙච්ච ඒ තරම් සුසුකම් තියෙන කෙනෙක් වෙන්න බෑ. ඔහු සීමාවාසික ශල්‍ය වෛද්‍යවරයෙක් නැත්නම් සීමාවාසික සර්වාංග වෛද්‍යවරයෙක් ජේෂ්ඨ වෛද්‍යශිවරුට තරමක් ඉහළ කෙනෙක් වෙන්න ඕනේ. මේක ඔහුට ලැබෙන අවුරුදු 5කට කලින් වොට්සන් බලන්න. ඒ කියන්නේ මෙයා තරුණ කෙනෙක්, මැදිවී කෙනෙක් වෙන්න බෑ. ප්‍රියමනාප අමතක වන සුළු නමුත් ඒ තරම් ධෛර්යයක් නැති කෙනෙක්. බල්ලෙක් හිමිකාරී. ටෙරිය කෙනෙකුට වඩා ලොකු, මැස්ටික් කෙනෙකුට වඩා පොඩි. පුදුමාකාර විස්තර හුඟක් වැඩි වගේ. මෙහෙමයි. ඔහු ප්‍රියමනාප කෙනෙක් නිසා මේ වගේ තෑග්ගක් ලබන්නේ. ඔහු ඒ තරම් ධීරයක් නැති කෙනෙක් නිසායි ලන්ඩන් පහසු ජීවිතය අතහැරලා මේ වගේ පළාතකට එන්නේ. ඊළඟට කල්පනාවක් තියෙන කෙනෙක් දාලා යන්නේ මේක මෙතන. එතකොට බල්ලා බලන්න මේ දත් පාරවල්. දත් අතර තුලින් ප්‍රමාණය කියන්න පුළුවන් බල්ලගේ. ඒ බල්ල කැරලිලොන් තියෙන ස්පැනිල් වර්ගයේ කෙනෙක්. කොහොමද ඔය තරම් තොරතුරු දන්නේ? බල්ල දැන් මෙහාට ආපු නිසා. පිළිගමු යාගේ අයිතිකාරයව. ඩොක්ටර් මෝටිමර්. Sherlock Holmes මහත්තයා ඒකේ නම් තියෙනවා. ඔහු කමල් ගොඩක් වටින එකක්. තෑග්ගක් නේද? චාරින් ක්‍රොස් රෝහලේ වෛද්‍යවරුන්ගෙන්. මං හිතන්නේ මං කතා කරන්නේ Sherlock Holmes මහත්තයාට. සත්‍යකිම මේ ඩොක්ටර් බොට්සන් මගේ සහායකයා. සුබ දවසක්. ඔබ මට අපූර්ව දසුනක්. ඔබට තියෙනවා වගේ හයිඩ්‍රොසෙෆලික් හිස් කබලක් මම කාටවත් දැකලා නැහැ මීට කලින්. හිස් කබලේ මැද සීවනයේ ඉල්පීම හරි අපූර්වයි. ඔය වගේ හිස් කබලක් ලෝකේ ඕනම මානව විද්‍යා කෞතුකාගාරයට වටිනා වස්තුවක් වේවි. ඔබ මෙහාවේ මානව විද්‍යාව හෝ මගේ හිස් කබල ගැන කතා කරන්නේ නෙමෙයි මං හිතන්නේ. මෙන්න සිගරට්ටුවක්. ඕ මං ගාව තියෙනවා මගේ සාක්කුවේ. ඒ ගැන මගේ විරෝධත්වයක් නැහැ. ඒ අතරේ මෙන්න මේක කියවන්න Sherlock Holmes මහත්තයා. 18 වෙනි සියවසේ මුල් භාගයේ හරි 1742 අවුරුද්ද. ඕක බැස්කවිල් පවුලට සම්බන්ධ ශාපයක් පිළිබඳ ලියවිල්ලක්. ඔබ කැමති මං මේක කියවනවා නේද? සත්තකින් හරිම රසවත්. එහෙම නේද? ඔව් හැබැයි සුරංගනා කතාවක්. හොඳයි සර්. මීට වඩා විද්‍යාත්මක තොරතුරුත් දෙන්න පුළුවන්. හොඳයි. ශ්‍රීමත් චාල්ස් රෝගියෙක් දිගු කාලින මගෙන් ප්‍රතිකාර ගත්තා. ඔහු හදවත් රෝගියෙක්. ඒක මම කියන්න යන කතාවත් එක්ක කෙලින්ම සම්බන්ධ නැහැ වගේ පෙනුනට කෙනෙක් තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැන දිගටම පියෙන් සිටීම රෝගය උත්සන්න වීමට හේතුවක්. අත්තකින්ම ඔබටත් ඔහුගේ මරණය ගැන තොරතුරු ලැබෙන්නේ නැති? ඔබ හරි. මම කියව ටයිම්ස් පත්‍රයේ සවිස්තර වාර්තාව. හැබැයි පත්‍රකාරව ආලවට්ටන් දාලා ලියනවට වඩා ඇසුදුටු නිවැරදි සාක්ෂි ගැන විශ්වාසය තැබීමයි මගේ ක්‍රමය. මරණ පරීක්ෂකගේ වාර්තාව. ජූනි 4 වෙනිදා සන්ධ්‍යාවේ සර් චාල්ස් ඇවිදගෙන යනවා බැස්කවිල් මන්දිරයේ පිටුපස්සේ වැලි සහිත කොරිඩෝව දිගේ. එතන ගේට්ටුවක්. විල්ලෝට විවෘත වෙන. සර් චාල්ස් විනාඩි කිහිපයක් විතර නැවතිලා හිටියා.
කොහොමද ඔබ දන්නේ? නිරීක්ෂණයේදී මම දැක්ක ඔහුගේ සුරුට්ටුවේ අලුතේ පාරක් බිම වැටලා තියෙන හැටි. විශිෂ්ටයි. අපි වගේම නිරීක්ෂණ නිගමන කරමු ට්‍රික් වොට්සන්. සර් චාල්ස් මන්දිරය වෙතට හැරුණා. මගේ නිරීක්ෂණයන්ට අනුව ඔහුගේ පාසලකුණ වලින් මම තීරණය කළා ඔහු මුලදී ඇවිත්තා. ඊළඟට තිව්වා. මම හිටියේ ඔහුගේ විලාපය ඇහෙන තරම් දුරක. මම එනකොටත් ඔහු මැරිලා. ශාරීරික කිසිම සලකුණක් නැහැ. හොම්ස් මහත්තයා මගේ මතය අනුව ඔහු මේ යන්නේ විල්ලුව පැත්තෙන් අපි යම් කිසි දෙයකට අධික ලෙස බියවීම නිසා. ඔහු හදවත් රෝගියෙක්. ෂණික හෘදයාබාධයක්. සර් චාල්ස් ගැන වෙනත් හොඩුවවල්ලේම මිනියට තරමක් ඇතින් සලකුණු කීපයක්. පාසටහන් පිරිමික්ද ගැහැණියෙක්ද? හොම්ස් මහත්තයා පාසටහන් යෝධ බල්ලෙකි. සහෝදරය තුනයි වැඩිමලා මියගේ චාල්ස් දෙවනියා හෙන්රිගේ තාත්තා කාලෙකට ඉස්සෙල්ලා මලා බාලයා කහවණ ඇදිලා මැරුණ 1880 ඇමරිකාවේදී. පූදලට හිමිකාරෙක් නැහැ. නෑ යෝධ බල්ලෙක්ගේ පියසටහන්. ඔබ මට වේලාසනින් දැනුම් දුන්නා නම් හොඩුවවල් ඔක්කොම අතුරුදහන් වෙලා ඇති. එතන විශිෂ්ට රහස් පරීක්ෂකකට උනත් විශේෂයෙන් කළ යුතු දෙයක් නෑ මගේ හැඟීම. ඔබේ විශ්වාසය බල්ලා අద్భుත සතෙක්. මම දුවේ 3 දෙනෙක් එක්ක කතා කළා. ඒගොල්ලෝ දැකලා තියෙනවා. බැස්කවිල් කතාවේ යක්ෂයාට සැස දෙන අමුතු සතෙක්. කටින් ඇස් වලින් ගිනි පිට වෙන පලාතම භීෂණයක්. නිර්භීතමය වුණත් රැට විල්ලුව හරහා යන්නේ නැහැ. ඔබත් ඒ කතාව විශ්වාස කරනවා. ඔව්. ඩොක්ටර් මෝටිමර් එක පැත්තෙන් ඔබ කියනවා මෙහි මට කළ හැකි දෙයක් නැහැ කියලා. අනිත් පැත්තෙන් උදව් බලාපොරොත්තු වෙනවා. මම මරණය ගැන පරීක්ෂණයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් මං කොහොමද උදව් කරන්නේ? මෙහාට එන සර් හෙන්රිට ඔබගේ උපදෙස් අවශ්‍යයි ඔහුගේ පාරම්පරික නිවසේ පදිංචි සම්බන්ධයෙන්. ඔහු ඕනේ හට. පලාති දුප්පත් මිනිසුන්ට උදව් කරන්න වංශාධිපතියෙක් ඕනේ හට. ගැටලුව ඔහුගේ ජීවිතය අනතුරේද කියන එක. මම එමතුවද මහත්තයා? මේක මොන ජාති විකාර හෝටලයක්ද? කවුරු හරි මගේ සපත්තුව හොරකම් කළා. සපත්තුවක්? මම ඒක උපදාන්නේ ඊලියෙන් තිබ්බ මේ රාක්කේ. දැන් තියෙන්නේ එකයි. අද තිබල්නකොට කොහොමගේ අනිත් එක? මං හිතන්නේ මොකක් හරි ලොකු වැරදීමක්. මම කළමනාකාරීත්වයට දන්වලා මේක ඉක්මනින් ඔබතුමාට සොයලා දෙන්න උත්සාහ කරන්න. ඒ අතරේ මගේ කනගාටුව පිළිගන්න. එක්මනින් විලියම්. ඩොක්ටර් මෝටිමර් මේ මහතුරු මං අඳුරලා දෙන්නම් ෂර්ලොක් හෝම්ස්. සුබ දවසක්. ඩොක්ටර් වොට්සන්. සුබ දවසක්. අපි කෝපි කෝපයක් බොමුද? බොහොම හොඳයි. හෝම්ස් මහත්තයාගේ හරිම වෙලාවට මට තියෙනවා කියන අභිරහසක් ගැන. නැති වුණු සපත්තුවද? නෑ. මෙන්න මේක ලැබුණේ අද උදේ. චාරින් ක්‍රොස් තැපැල් මුද්‍රාව. ඔබ මේ හෝටලේ ඉන්න බව දන්නේ කවුද? ඩොක්ටර් මෝටිමර් විතරයි. මම කොච්චියෙන් මෙහාටම යාවේ. කවුරු හරි ඔබ ඔළුව බඳිනවා. ජීවිතයට ආදරයක් තියෙනවා නම් යන්තමින්වත් විල්ලුව පැත්තේ ඉන්න එපා. ගේරියස් රතු වෙන විලුව. ප්‍රශ්න වලක ආරම්භයක් වගේ මට තේරෙන්නේ. වොට්සන් මොකද හිතන්නේ මේ ගැන? අමුතුයි. විල්ලුව කියන වචනේ රාණිත් ඔක්කොම වචන පත්තරයකින් හෝ සංගරාවකින් කපලා අලවලා. ගම් යොදලා අලවලා. මං හිතන්නේ ඔබ හරි හෝම්ස්. මේ වචන ඊයේ ටයිම්ස් පත්තරෙන් කපපුවා. කොහොමද දන්නේ? පුංචි කාලේ වෙස්ටර්න් මෝර්නිං පත්තරේ ටයිම්ස් පත්තරය අකුරුමම දැක්ක එක වගේ. ඒත් දැන් ඒව වෙනස් කරගන්න ගැටලුවක් නෑ මට. විල්ලුව කියන වචන විතර කතින් ලියලා. ඒ වචනේ පත්තරකින් හොයාගන්න එක පාට ටිකක් අමාරු නිසා. තවත් දේවල් කියන්න අමාරු එක දෙයක් කර. මේකේ ලිපිනේ ලියලා තියෙන හෝටල් එකදී හදිසියෙන්. කොහොමද ඒක කියන්නේ? මේකේ ලිපිනේ තැන් දෙකක් බොඳ වෙලා. ඔබ දන්නවනේ හෝටල් වල තියෙන පෑන් සහ තින්ත කුඩු ගැන. පෞද්ගලික පෑනකින් සහ තින්ත කුඩුවකින් මේ වගේ වැරදි වෙන්නේ නැහැ. ඊළඟට මොකද්ද හෝම්ස්? නෑ මොකුත් නෑ. ඊළඟ වැදගත් ප්‍රශ්නය. සර් හෙන්රි බැස්කවිල් මන්දිරයට යෑම නුවණට හුරුද නැද්ද? ඇයි මම නොයන්නේ? ඩොක්ටර් මෝටිමර් හිතනවා ඒ කවදානම් කියලා.
අපි පවුලේ අවතාර නිසා නම් අවතාරයට සම්බන්ධ ඒජන්තුවරු ඉන්න පුළුවන්. මට ඒකේ සම්බන්ධතාවය මම කියන්න හොම්ස් මහත්තයා. අවතාරයකටවත් මිනිහෙකුටවත් මගේ උරුමේ නවත්තන්න බෑ. සර් හෙන්රි ඔබේ මාමගේ මරණය ගැන හිතුවා? මගේ මාමා ලෙඩෙක්. ඒත් බලු අවතාරයකට බෑ මාව බය කරලා මගේ ගමන නවත්තන්න. විශිෂ්ටයි. මම ගරු කරනවා මේ වගේ වෙලාවක ඔබේ ධෛර්යය ගැන. සර් හෙන්රි මං හිතනවා මගේ පුංචි ඉල්ලීමක් හිටු කරයි කියලා. ඔබ එංගලන්තයට එන්නේ අවුරුදු ගානකට පස්සේ. මම යෝජනා කරන්නම් රීජන්ට් උද්‍යානයේ අයිනෙන් ඇවිදගෙන එන්න කියලා තනියම. ඔබට අවශ්‍ය මාව ඇවිත්වන්න. බේකර් විදි තියෙන මේ ළඟමයි. ඇවිදීමෙන් ඔබේ ආහාර රුචියත් වැඩි වේවි. මටත් වොට්සන්ටත් ඔබත් ඩොක්ටර් මෝටිමරුත් එහි පැමිණීම ගෞරවයක්. අපි ඔබ බලාපොරොත්තුවෙන් ඉන්නවා. එන්න වොට්සන්. පිටිපස්සෙ වොට්සන්. මට අවශ්‍ය සර් හෙන්රි නෙමෙයි. මේ වනකොට මිනිහා ඉන්න ඕන මෙතන. කවද හොයන්නේ? කොහොමයි මිනිහා? හිතාගන්න බෑ මට වැරදුනාවත්ද කියලා. අන්න වොට්සන්. ඒ තමයි මිනිහා. මම කළේ සමාව දෙන්න බැරි මෝඩකමක්. සර් හෙන්රි ලන්ඩනයට කොට බැස්වෙලි ඉඳන් ලෝ පැන්දේ ඔන්න ඔය මිනිහා. මම හිතුව සර් හෙන්රි පයින් යනවා නම් ඔහු ලෝ පඳින කෙනත් පයින්ම ඒවි කියලා. වොට්සන් අන්න එතනයි මට වැරදුනේ මං හිතන්නේ. ඒත් ඔබ ඔහු දැක්කා. රැවුල විතරයි. ඒකත් බොරු රැවුලක් වෙන්න පුළුවන්. ඒත් ඩාට්මෝරුල සේවකයන් සහ අසල්වැසියන් අතර ගණර කළු රැවුල් කාරෙක් ඉන්නවද? එහෙම කෙනෙක් නෑනේ. අයින්නවා බැරිමෝ පැස්කෝයිල් මන්දිරේ ප්‍රධාන සේවකයා. ඔහු කළු රැවුල් කාරෙක්. ස්ථිර කරගන්න ඕන ඔහු ලන්ඩනයට ඇවිල්ලා නැහැ කියලා. බැරිමෝර් යවමු විදුලි පුවතක් මෙහෙ විදිහට. සර් හෙන්රි පැමිණියා අවශ්‍ය කටයුතු සූදානම් කරන්න. ඩොක්ටර් මෝටිමර් ලියන විදිහට දාන්න. තව විදුලි පුවතක් ප්‍රදේශීය තැපැලි ස්ථානාධිපතිට මේ විදිහට. මේ විදුලි පණිඩේ බැරිමගේ අතරම දෙන්න. එහෙම බැරි වුණොත් කරුණාකරලා ඔහු මොනොදම්බලන් හෝටලයට එවන්න. පොඩකින් හෝම්ස්. ඔහුට බාර දිය නොහැකි වුණොත් පාර දින හැකුණොත් ලන්ඩනයේ ඉන්න නොතම්බලන් හෝටලේ සර් හෙන්රි අතර නැවත එවන්න. ඒකෙන් දැනගන්න පුළුවන් ඔහු ඉන්නවද කියලා. එන්න සර් හෙන්රි ඇතුළට එන්න. මට ඇහුණ ඔබ තරප්පු පිළේන සද්දේ. මං හිතන්නේ ඔබගේ සපත්තු ප්‍රශ්න විසඳිලා ඇති. එහෙමනම් එක ප්‍රශ්නයක් ඉවරයි. මෙන්න මහත්තුරුනි. මම මෙහාට එන්න කලින් හෝටලෙට ගිහින් යාවේ. ස්තුතියි. සපත්තු මගේ කාමරේ තිබුණු විදිහටම තිබුණා. ඔබ සේවකයාගේ ප්‍රශ්න කරන්න නැති ගැන. මට ඒ ගැන විමසන්න නම් බැරි වුණා. දැන් තවත් ප්‍රශ්නයක්. මගේ තව සපත්තුවක් නැති වෙලා. තව සපත්තුවක්? කළු එක. ඒක පිරිසිදු කරන්න දීපේකක්ද? නෑ කාමරේමයි තිබුණේ. කවුරු හරි මගේ අලුත් දුඹුරු සපත්තුව අරන් ආවා. පස්සේ බලද්දි මිනිහා මගේ පරණ කළු සපත්තුවක් අරන් ගිහිල්ලා. පුදුමයි. පරණ කළු සපත්තුවක්. අපූර්ව විහිළුවක් මං හිතන්නේ. කිසිසේත්ම නෑ සර් හෙන්රි. ඩොක්ටර් මෝටිමර් එක්ක මමත් එකඟ වෙනවා. ජීවිතේ තියෙන ලොකු අනතුරක ඔබ බැස්කොයිල් මන්දිරට යති. ඔබ ලන්ඩනයේ ඉඳීමේ අවදානම වැඩි. අපිට ඔබ ආරක්ෂා කරන්න අමාරුයි. හැබැයි එහි ගියත් ජීවිත අවදානම් බිඳුවක්වත් අඩු වෙන්නේ නැහැ. ඔබේ සතුර බලවත්. ඒ නිසා ඔබට බැස්කොයිල් මන්දිරයට තනියම යන්නත් මට අවසර දෙන්න විදියක් නෑ සර් හෙන්රි. නෑ. ඩොක්ටර් මෝටිමර් මාත් එක්ක යනවනේ. ඩොක්ටර් මෝටිමර් වෛද්‍යවරයෙක් හිටියට කාර්යබහුලයි. ඉන් හැතම් ගානක් ඈත. බෑ. ඔබ එක්ක ඉන්න ඕන විශ්වාසවන්ත කෙනෙක්. ඔබත් එක්කම රැඳෙන්න පුළුවන් කෙනෙක්. හොම්ස් මාත් ඔබට එන්න පුළුවන් මාත් එක්ක.
මේ වෙලාවේ ඒක කරන්න බෑ. මම ලන්ඩනේ විශේෂ පරීක්ෂණයකට හිර වෙලයි ඉන්නේ. මට ඔබ සමග එන්න විදියක් නැති වේවි. මේ වෙලාවේදී කෙනෙක් යෝජනා කරන්න බැරිද? විශ්වාසය ඉතාම වැදගත්. මගේ පැත්තේ එකම එක්කෙනෙක් ඉන්නවා. මේ වගේ අවස්ථාවකදී. හැම දත්තයක්ම මට වාර්තා කරන්න. න්‍යායයන් නෙමෙයි. න්‍යායයන් මං හදාගන්නවා. මොන වගේ දත්තද? තරුණ වැස්කුවිල් ගැන ඔක්කොම තොරතුරු. සේවකයෝ අසල්වැසියෝ ගැන ඔක්කොම දේවල්. හෝම්ස් මා ගැන තබූ විශ්වාසයට ස්තුතියි. මට ඔබ හැමදාම විශ්වාසයි. ඔබ ළඟ රිවෝල්වර් තියෙනවද? මන් ළඟ තියෙනවා. එන්න ඩොක්ටර් වොට්සන්. දෙන්න මට අත. ස්තුතියි. හෝම්ස් මහත්තයා අපිත් එක්ක එන්න හිත වෙනස් කරගත්තා වගේ. නෑ, පතන ඔබට සුබ ගමනක්. බොහොම ස්තුතියි. වොට්සන්, ඔව්. සර් හෙන්රි ඔබේ ඇස්මානෙන් පිට විල්ලුව පැත්තට යවන්න එපා. තේරුණානේ? අපි සටන් කරන කැත බිහිසුණු සතුරෙක් එක්ක ඔබත් ආරක්ෂා වෙන්න වොට්සන්. හොඳයි. බැරිමෝට යවපු ඉදිරි පොත පිළිතුරු ලැබුණාද? ඔහු පැස්කුවිල් මන්දිරේ ඉන්නවා. ගිහින් නෑ. ඒක සතුටුදායක මොහොතක්. මට තියෙන ගැටලුව හෝම්ස් කොහොමද කියන්නේ ඔබේ ජීවිතය අනතුරුයි කියලා? සර් චාල්ස්ගේ මරණය නිසා. වෙන්න පුළුවන්. ඒ අවුරුදු 300ක් පරණ අඳුරු කතාවකට මිනිස්සු මරන්න පුළුවන්ද? මේක අතර නැතිව මුදල් සම්බන්ධ කතාවක් එනවා. මුදල් කිව්වේ උරුමය විතරක් නෙමෙයි. මගේ මාමා මට පවුම් 7,50,000ක් දීලා තියෙනවා. හැබැයිටම එහෙනම් ගැටලුව පැහැදිලි. ඔබට කරදරයක් වුණොත් පූතලේ හිමි වෙන කෙනා හොයලා අපි ෂර්ලොක් හෝම්ස්ට දන්නෙමු. හරි පැහැදිලි. ඊළඟ දොම්බරේ පොලේදීම අපිට පණිවිඩය යවන්න පුළුවන් නේ. පූදලේ හිමින ඩෙස්මන් මහත්තයට ඔහු පූජකෙක් අවුරුදු 80 ගණක් වෙන සල්ලි තණ්හාවක් නැති වෙස්ට්මෝලන්ඩ් වල ජීවත් වෙන කෙනෙක්. හැබැයිද මට හිමින් පුතලේ මාත් එක්කම මිය යනවා. මොකද මේ සොල්දාදුව හැමතැනම ඉන්නේ. හිරකාරයෙක් පැනලා ගිහින් සර් ප්‍රින්ස්ටන් හිරගෙදරින් දැන් දවස් 3ක් තිස්සේ තාම හොයනවා. දරුණු මිනිහෙක් වගේ. ඔව් සර්, මිනිමරුන් කීපයක් කරපු දරුණු මිනිහෙක්. මිනිහගෙන සෙල්ඩන්ලු පෝරකෙන් බේරුණත් ජීවිතාන්තය දක්වා හිරඳඩුවන් නියමිච්ච මිනිහෙක්. එයා කාමේ විල්ලුවේ කොහේ හරි ඉන්නවා. ලස්සන පළාතක්. ඩෙවන්ෂයර් එහෙම තමයි. අල්ලන්න.
විශ්වාස කරන්නත් අමාරුයි. මගේ පවුලේ අවුරුදු 500කටත් වැඩි ජීවත් වෙච්ච ගෙදර. පුදුමයි. ඇත්තටම මට හරි සතුටුයි. සිත්තට ගන්නා තැනක්. රාත්‍රී ආහාරය විනාඩි කිහිපයකින් සූදානම් වේවි. ඒ අතර ඔබතුමාට මොනකට හොද ගන්න පුළුවන්. සර් හෙන්රි. ඔව්. ඔබට අවශ්‍ය වෙනස්කම් කරනකම් මගේ බිරිඳත් මමත් මෙහි සේවයේ දෙන්න කැමතියි. ඒ අතරම පිළිගන්න ඔබතුමාව බැස්කුවිල් මන්දිරයට. ඇයි අලුත් වෙනස්කම් ගැන කියන්නේ? ඔබ දිගටම ඉන්නවනේ අපිත් එක්ක. ඔබතුමා කැමති වෙනව නම් විතරක්. ඇයි ඒ කියලා හෙව්වොත් අපි සර් චාල්ස් වෙනුවෙන් කැපවුණු මිනිස්සු. ඔහුගේ මරණය අපිට හරි වේදනාවක්. මේ නිවසේ ඉන්නකොට ඒ දුක වැඩි වෙනවා විතරයි. ඒකයි මම එහෙම කිව්වේ. දැන් මම ඔබතුමන්ගේ කාමර පෙන්නන්නම් සර්. ඔබේ රැකවරණ ඩොක්ටර් වොට්සන් ඉන්නවනේ. මම එහෙනම් යන්න. කැම කාලෙන්රට පිරිඳ බලාගෙන ඉන්නේ. අවශ්‍යතාවයකදී දිවා රෑ කියලා නෑ මට කතා කරන්න. සුබ රාත්‍රියක් ඩොක්ටර්. ඩොක්ටර් මෝටිමර් බලු අවතාරය මග බලාගෙන ඇති. පරිස්සමෙන්. මගේ හිතවත් හෝම්ස්. ඊ රාත්‍රී ගමන් මහන්සියත් හේතුවත් එක්ක දැකපු ගෙදෙට්ට වඩා මේ ගෙදර හරි ලස්සනක්. හැබැයිටම ඇත්තටම මම මේ මන්දිරයට හරිම කැමතියි. සමහර දේවල් අමුති වගේ වුණාට පුරුදු වෙනකොට හරියාවේ මම හිතන්නේ. ඊරමට ඇහුණා ඒක ඔබටත් ඇහුණද? මොකද කියනු කෙනෙක් හඬන සද්දයක්. ඔව්. එහෙනම් ඒක ඇත්තක්. මං හිතුවේ මගේ හිතේ මේ වුණ දෙයක් කියලා. බැරිමෝ. ඊරා ගැන කෙනෙක් අඬනවා ඇහුණද? මේ ටිකට ඉන්නේ කාන්තාව දෙන්නයි. මගේ බිරිඳයි කුස්සියේ සේවිකාවයි. ඇය නැවතලා ඉන්නේ ටිකක් ඈත. මම බිරිඳගෙන් අහන්නම් මහත්මයා. කොහෙන්ද ඒ සද්දය ආවේ? ඒක ඇත්ත සත්‍යයක් බව දැනගත්ත එකත් ලොකු දෙයක්. ඩොක්ටර් වොට්සන් අද දවසේ ඔබ සැලසුම් කොහොමද? මම කැමති දවල් කෑම වෙනකන් ඇවිදින්න. ඔබත් මට පහුගිට ගිය අත පහුවෙච්ච ලියකියවිලි වැඩ ගොඩක් තියෙනවා. ඔබ තනියම යන්න අද පරිසරේ රස විඳින්න පුළුවන් වේවි. අයින් වෙන්න. ඔබට තුවාලද? නෑ මං නූලෙන් බේරුණා වගේ. බොහොම ස්තුතියි මහත්මයා. මං හිතන්නේ
එක පැනගත්තා. ආයල්ලන් හම්බෙන්නේ නෑ. ඒකවේ කවුරුහරි ඔබ මරන්න හැදුවේ. මම දැක්ක ඡායාවක් වගේ. මාව මරන්න ඔව් ඩොක්ටර් වොට්සන්. මම දැක්ක ඒ මිනිහව. ඒ අර හිරෙන් පැනලා ගිය කීපු හිරකාරයාද? දන්නේ නෑ මහත්තයා. ඔව් මම ස්ටේපල්ටන්. ඔබ මම හඳුනනවා වගේ. ඩොක්ටර් මෝටිම ඔබ ගැන කිව්වා. කෙනෙක් විල්ලුවේ ඇවිදිනකොට මම සැක හැරලා දැනගත්තා ඒ ඔබයි කියලා. ආවට පස්සේ සර් හෙන්රි සුවෙන් ඇති මං හිතන්නේ. ඔව් බොහොම හොඳින්. මේ අඩිපාර යන්නේ මගේ මිරිපිට නිවසට. එතන ඉන්නේ මගේ සොහොයුරියයි. අපි තේ එකක් බොමු ගිහින්. සර් චාල්ස්ගේ මරණයෙන් පස්සේ ඊළඟ වංශාධිපතියා මෙහෙ පදිංචි වෙන්න අකමැති වෙයි කියලා අපි ලොකු බයකින් හිටියේ. ඒ වගේ කෙනෙකුට මෙහෙ පදිංචි වෙන්න කියන එක අසාධාරණයි. මේ පැත මිනිසුන්ට ඒක ලොකු දෙයක්. සර් හෙන්රි ඔය මිත්‍යා කතා විශ්වාස කරන්නේ නැහැ කියලා මං හිතන්නේ. මේ ගම්වල ඉන්න මෝඩ මිනිස්සු ඒ මිනිස්සු බල්ලගේ අවතාරය දැක්ක කියලා දිවුරන්න උනත් ලෑස්ති. සර් චාල්ස් පවාවකට හරි බයෙන් හිටියේ. ඔබ හිතන්නේ මොකක්ද ඒ ගැන? මම නම් විශ්වාස කරන්නේ නෑ. එතකොට ෂර්ලොක් හෝම්ස් මොකද? නෑ. ෂර්ලොක් හෝම්ස් මහත්තයා ඔබත් සමගම දැකීමේ වාසනාව අපිට ලැබේවි. ඒකයි. ඔහු මන්දිරේද? හෝම්ස් ඉන්න විදියක් නෑ. වෙන රාජකාරියක හිර වෙලා. අපරාධේ. මම අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහනව නම් නෙමෙයි. විල්ලුව හරි අපුරු තැනක්. වෙහසක් දැනෙන්නේ නැහැ. මං ඇවිල්ලා අවුරුදු දෙක වුණාට පදිංචි කරන්න වඩා ගොඩක් දේවල් දන්නවා. දැනිතලව අපූරුයි අශ්වයෙක් පිට නැගලා ඇවිදින්න. එහෙම පෙනුනට ඔය ඈත තියෙන ග්‍රිම්පන් යෝධ වගුරේ දහස් ගණනක් මිනිස්සු මැරිලා ඇති. ඕන කෙනෙක්ගේ හිත ඇද ගන්න සුළු සුන්දර තැනිතලාවක් නේද? ඒත් ඈතට ඇවිදගෙන ගිය අයගෙන් භාගයක්වත් ආපහු පණ පිටින් ආවේ නැහැ. ඒ තරම් බියජනක නම් ඇයි ඔබ හැමතිස්සෙම මෙහෙ යන්නේ? ස්වභාව විද්‍යාඥයෙකුට අවශ්‍ය කෘමීන් සහ ශාක ගොඩක් එහි තියෙනවා. හැබැයිටම මමත් යන්න ඕනේ දවසක. ඒ ගැන හිතන්නත් එපා. ඔබ ඉරලා මිය ගියොත් මමත් ඒ පාපේ හවුල්කාරයෙක්. මොකද්ද ඒ? ගම්මු කියන්නේ පැස්කවිල් බල්ලා. මොකද්ද ඒ? මමත් දන්නේ නැහැ. ඒ සද්දෙන්නේ වගුරුම මැද්දෙන්. සමාවෙන් ඩොක්ටර් වොට්සන් මම මේ සාම්පල් ටික තියලා එන්නම්. හොඳයි. So that's next Stapleton Manavia. යන්න ලන්ඩනට යන්න මේ දෙම්ම මෙහි ඉන්න එපා දෙයන් ඉරාමට මං කියන එක අහන්න තවපත් ප්‍රමාද නෑ කවදාවත් විල්ලුවට පය තියන්න එපා මොකක්ද ඒක තේරුම? බිරිල් ලැබිත්. ඔයාව හඳුන්ලා දුන්නද? ඔව් මම සහෙන්ටට කියමින් හිටියේ විල්ලුවේ ලස්සන බලන්න දැන්ටවත් ප්‍රමාද වැඩේද මන්ද කියලා මම ඩොක්ටර් වොට්සන්. සර් හෙන්රි අමුත්තෙක්. එහෙනම් මං කීප දේ අමතක කළා දාන්න සමාවෙන්න ප්‍රශ්නයක් නෑ. බිරිල් අනේ සමාවෙන්න මම දන්නවා ඔබ හිතනවා ඇති අපි ජීවත් වෙන තෝරගෙන තියෙන අමුතුම තැනක් කියලා නේද? මේ වගේ හොතකලාවක ඉන්නකොට නංගිට නම් පාළු ඇති. නෑ කියවන්න පොත්පත් තියෙනවා. කරන්න පරීක්ෂණ ඕන තරම් තියෙනවා. බිරිල් මං වගේම උද්භිද විද්‍යාවටත් සත්ත්ව විද්‍යාවටත් හරි කැමතියි. අපිට හොඳ අසල්වැසියෝ ඉන්නවා. සර් චාල්ස් උනත් අපිට හරිම හිතවත්. පීක් වගේ කෙනෙක්. නැති උනේ අපේම වාසනාවට. ඩොක්ටර් ඉඳගන්න. ස්තුතියි. ඔබ මට කිව්වා ඔබත් මෙහෙට අමුත්තෙක් කියලා. අපි ඉතුරු එංගලන්තේ ඉස්කෝලයක් කරමින් හිටියේ. නමුත් වසංගතයක් ඇවිල්ලා ළමයි 3 දෙනෙක් මැරුණා. ඉස්කෝලේ වැහුවා. අපේ සල්ලි ඔක්කොම අපතේ ගියා. ඒත් අපි සතුටින්.
කැමතිනම් තෙවලින් පස්සේ මගේ ක්‍රමී එකතුව පෙන්වන්න. සත්තකෙම්ම මේ පලාතකම නෑ මේ වගේ එකතුවක් ඇත්තටම. ඩොක්ටර් වොට්සන් මට සර් හෙන්රි හමු වෙන්න අවස්ථාවක් ලැබුණේ නෑනේ. මම හවසට આવොත් ඔහු අකමැති වේද? සතුට වේවි. ඔබ ඔහුට දන්නවද මගේ ඉල්ලීම? බොහොම සතුටින්. මම ඔහුට කියන්න. අනිවාර්යෙන්ම. Dr. Watson, ඒ ස්ටේපල්ටන් මෙනවිය. මම හිතුවේ ඔබ සර් හෙන්රි කියලා. මම කියපු හැමදේම අමතක කළා දැන්. ඒක ටිකක් අමාරුයි. මම සර් හෙන්රිගේ ආරක්ෂකයා හිතවතා. ඒත් මම යවුවොත් ඔහු අපහු ලන්ඩන් යවන්න උනන්දුව මොකක්ද කියලා. ඇයි ස්ටේපල්ටන් මෙනවිය? ඔහුට අනතුරක් නිසා. ඔබට අනතුරුවන් ගන්න ඕනේ මෙහි ඉඳීමෙන් ඇතිවන විශාල අවදානම ගැන. ඔබ දන්නවා බල්ලගේ කතාව. ඔය විකාර මට විශ්වාසයක් නෑ. ඒත් ඒක ඇත්ත. ඔහුට අනතුරුව ගන්න පුළුවන් නම් මම ආයාචනා කරනවා ඔහුට දන්නවන්න කියලා. මම කියන්නම්. ඒත් මේ වගේ සුරංගනා කතා අහලා පැනලයි කියලා මං හිතන්නේ නෑ. සුබ දවසක්. මගේ අයියට මං කීප කිසි දෙයක් කියන්න එපා. හොඳයි. මං කියන්නේ නෑ. ඒත් ඇයි? එයා හිතන්නේ පෙස්කවිඩ් මන්දිරේ පංචාධිපතියෙක් ඉන්නවන කියලා. දුප්පත් මිනිසුන්ට සරම වෙන්න. මම සර් හෙන්රිව යවන්න හදනවා කියලා ඒතුත් එයාට තරහ හැවි. කරුණා කරලා. කියන්න එපා කිසි දෙයක්. අද දවස මගේ වැටගත් දවසක්. ගම් පාවිච්චි කර පාර වහපු නඩුවෙන් මම අද දිනවා. මට පවුන් 200ක් වියදම් වුණා තමයි. ඔබේ බලාපොරොත්තුව? මොකුත් නෑ. ජනතාව වෙනුවෙන් හැම කෙනෙක්ම නීතිය ගැන උනන්දු වෙන්න ඕනේ. මේ පළාතේ නඩුවලින් භාගයක් මම දාපු ඒවා. නීතිය හැම දෙයකටම වඩා ඉහළිනුයි තියෙන්නේ. එකඟයි. පාර වහන්න නඩ කිව්වේ ජේම්ස් මෝලන්ඩ් එක්ක. සදන්නවට මට ඒ තරම් තීරුමක් නෑ. නීති පොතරම් කියවන්න. එක නඩුවක් තියෙනවා පොතේ. ප්‍රැන්ක්ලන්ට එල්ව නෝලන්. ක්වීන්ස්බෙක් උසාවියේ. නීති හැම දෙයකටම ඉහළින්. ඔබ මේ ළඟමද පදිංචි නෝලන් මහත්තයා? මම ප්‍රැන්ක්ලන්් 64ක් විතර ඇති. ඔබට බය නැද්ද විල්ලුව හරහාට යන්න? බය වෙන්නේ කාටද? අර බල්ලට? ඒකාට සමාව වෙන්න සර් හෙන්රි. මම ඔබට කියන්නම් ඔය මාම මැරිච්ච විදිය. කැමති අහන්න. ඔහු ස්නායු රෝගයක් වුණේ මෙන්න මේ බල්ලගේ රූපෙ දිහා බලාගෙන උදේ හවා කල්පනා කරලා. එදාට ගේට්ටුව ළඟ ඉන්නකොට එදේලෙගේ බල්ලෙක් එයාට එලවගෙන ආවා. එයා හිතුවා මේ තමයි අර බලු අවතාරේ. ඉන්දීතගේ බල්ලට මර බය වෙලා එයා මැරුණේ. එන්න පුළුවන්. ඒ ඩොක්ටර් මෝටිම දකින යෝධ බල්ලෙක්ගේ අඩිසලකුණු. මෝටිමර් හොඳ මිනිහා. හැබැයි එදා එයා බ්‍රැන්ඩි ටිකක් වැඩියෙන් සප්පායන් වෙලා හිටියේ. එයාට බල්ලගේ අඩිසලකුණු ටිකක් ලොකු වෙලා පේන්නත් ඇති. ඔය කොරිඩෝ පැත දවාට ලස්සනයි. ඒත් අඳුර වැටීමත් එක්ක මමත් එක්ක ගුප්ත බවක් තියෙන බව. හොඳ එළිය තියෙන පහන් ටිකක් සවි කළොත් ඒ ගැටලු විසඳේවි. හොඳයි මහත්තුරුනි. රෑවිගෙන එන්නේ. මං දැන් කියොත් හොඳයි වගේ. ප්‍රැක්ලන් මහත්මිය මග බලාගෙන ඇති නේද? ඉතින්ද මේකේ මහත්මයා. ඔව් සම්මා වෙන්න. දරුවෝ හැම
මම ඉන්නේ තනියම. මගේ හිතවත් හෝම්ස්. බය වෙන්න වෙලාවක් නෙමෙයි.